ස්පයිඩර්මෑන් වගේනේ. මේ වගේ අඩිය තියන්නත් බෑ සර්පියන් ඉන්න. අඩුම්වා. දැන් මේ අද කැම්පස් එකේ නිවාඩු සහ මේක තමයි මචං මම ඇත්තටම රෙකෝඩ් කරන පළවෙනි වීඩියෝ එක. මම දන්නේ නැහැ මේක පළවෙනියට වැටෙයිද කියලා නැත්නම් මීට පස්සේ තව එකක් වැටෙයිද කියලා. කොහොම හරි මේ නිකන් මේ ඉන්න ගමන් මම හිතුවා මේ බෝඩිමට උඩින් තියෙනවා මචං පොඩි කැලයක් වගේ. බෝඩි මංගල්ලගේ පරණ ගෙදර මේක අතහැරලා දාලා තියෙන මම දැන් මේකට යන ගමන් ඉන්නේ. ඒක බලන්න යන්න නෙමෙයි. ඒකත් බලමු. මම හදන්නේ මචං මෙතන මේ දඩ කොස් ගහක් තියෙනවා. මේකෙන් ඇවිල්ලා රිලවුස් ඈහින්න කොස් කඩාගෙන යනවා. කොස් නෙමෙයි ඇත්තටම කොස් නෙමෙයි හේතුව මේක වරකා වැල ඒ ඔක්කොම තියෙන මේ තින්නේ කලින් මේක. අඩෝ මේක ලස්සනයි. මේක හිතුවට වඩා පට්ටම ලස්සනයි බා. පට්ටම ලස්සනයි කියන්නේ. එහෙම නෙමෙයි අර කැලේ වැවිලා ඉන්න නිකන් එන අද්භූත පෙනුමක් වගේ. මේ වගේ අඩිය තියන්නත් බෑ සර්පියන් ඉන්න. මට තියෙන හොඳ කාමරයකුත් තියෙනවා මචං. මේක පොඩ්ඩක් මේ vlog channel එකේ කරන්න content create කරන්න ගන්නව නම් ගන්න පුළුවන්. කොහොමද මං ආපු වැඩේ එක නෙමෙයි. මෙන්න මෙතන තියෙනවා මචං මං ආපු බාණ්ඩේ. මේ මට නම් කිව්ව විදිහට අංකල් මේක වරකා ගහක්. වැලවලට වඩා මම වරකා වලට ආසයි. සෑහෙන්න ගෙඩි වගේක් තියෙනවා. එකක් මැදදී මේ මෙතන කාලා. සමහරවිට ඔයගොල්ලොන්ට පේන්නේ නැතුව ඇති. මෙතන අර එහා පැත්තෙන් එළිය වැටෙන හින්දා මේක හරියට පේන්නේ නැහැ. මෙතන පොලොස් තියෙන ඊට අමතරව මෙතන තව තියෙනවා. වරකක් දන්නේ නැහැ. කොහොම හරි නිකන් රිලව් කාලේ යන එකේ මම බැලුවේ මේක කඩන්න. මම හිතනවා ඒ තියෙන වරකා කියලා. එහෙම නැත්නම් ඉතින් ඒක අල්ලලා දෙනවා අංකල්ට. කොස් හරි තම්බන්න කියලා. මෙතන ආපු එක නම් හොඳයි මට හිතනවා මේකේ මගේ vlog එකට හරියන්න වැඩි ටිකක් කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. මේක නම් නිකන් මචං අර සිංහරාජයට පියනගෙනවා වගේ පොළොංගු නයි මොක්කොම ඉන්නවත් දන්නේ නැහැ. මේ ඉඳගෙන ඉන්න හරි පුළුවන් ෆ්‍රී එකේ. මොකද මාරම කූල් මේක ඇතුළ. නැත්තම් මට ගෝස්ට් වීඩියෝ කරන්නත් පුළුවන් මේක ඇතුළේ හොල්මනක් හිටියා කියලා යාළුවට හරි කාට හරි සුදු පාට මොනවා හරි අන්දලා. මචං මම දැන් මේ කොස් ගෙඩි හරි මොකක් හරි කඩන එක වෙන දේ අනුව බලාගමු කොහොම හරි මේ කොස් බෑන් ගෙඩියක් කඩන්න හදන්නේ. කන්න බලාගෙන ඉන්නේ වරකා. කඩලා බලමු. ඉස්සලා කෙක්ක කරගෙන ඉන්නවා නේද? මේ පට්ට කැලේ යා මේ මාන නිකන් නෙවෙයි තියෙන්නේ. මේක අවුල. මේක අඩිය තිබ්බත් මම පට්ට බයෙන් අඩිය තියන්නේ මොකද මේ පැත්තට සර්පේ එහෙම නිතරම යනවා. දැනට නම් ගිහිල්ලා තියෙන්නේ ගැරන්ටි ඉතින්. මේ වෙනවාට ඉතින් ගැරන්ටි ඉන්නවා කියන්නේ ඉතින් බා අනිත් සර්පෙක් නෑ කියලා කියන්නත් බෑනේ. සමහරට ඉන්නත් පුළුවන්. කොහොම හරි කමන්නේ. පුළුවන් කට්ටිය subscribe කරගෙන යන්න. අපි ශ්‍රී ලංකන් raw vlogs වලින් හම්බෙමු. මම කලින්ම කෙක්කක් ඕකටත් කියලා මේවා කරගත්තා. සාමාන්‍ය මේ වගේ දවස් වලට කියන්නේ බං ලෙක්චර්ස් නැති ෆ්‍රී දවස් වලට එහෙම වැඩි මොකුත් කරන්නත් නැහැ. එහෙම කැම්පස් කියලා එහෙම ලොකුවට ඇකඩමික් කරන්න මෙහෙමයි. ඉතින් මම ඇකඩමික් කරන්න නැති හින්දා මේ එහෙම වෙන්නේ. මම ඇකඩමික් වැඩවලට වැඩි කරන්න නැහැ. එහෙම කියන්නත් බෑ. මේ වගේ වල මිනිස්සුත් බලනවා ඊට පස්සේ ආයෙ එකක් මේ අර සාමාන්‍යයෙන් අපි ඔහේනේ ඉන්න බං කොල්ලෝනේ. එතකොට අපිටත් ඔය උනාට වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. එහෙම නෙමෙයි. ඔය නිකන් ඔහේ ඉන්නේ උන් ඉන්නේ. එහෙම එකක් ඉඳලා මට ඉතින් වෙලාව තියෙනවා මේ වගේ වැඩ කර ඉන්න. ඒතකොට ඉතින් රිපීට් 10 15 සෙට් වුණාම අමාරු හරියනවා. අම්මට සීරි. ඒක නම් සවුත් වෙලා මං හිතන්නේ. මාමේ මේ කොස් උනාට කමක් නැහනේ. අඩුම්වා. ඒකත් ගියා බා. ඊවා කඩපු දෙකම ගියා. මචං මම මේ සරමක් ගහගෙන ආවේ ඇඳගෙන ඉන්න එකයි කලිසම් මාරු කරගෙන හිටියෙත් නැහැ. සරම කඩාගෙන වැටුණොත් ඔක්කොම ඉවරයි. තව මේක තියෙනවා. මේකත් හැබැයි පැලිලානේ. කඩන්නද? ඒකත් ගියා පල්ලෙහාට. තව මේක ගෙඩියක් තියෙනවා. කොහොමත් මේවා ගහටම දිරලා යන එකේ බං. මේකත් කඩා ගමු. මං ඉතින් උඹ හිටියා කියලා පිටිපස්සේ. කොහොම හරි හැදපු වරකද කොස්ද මොනවද දන්නේ නැහැ. දෙක තුනක් කඩාගෙන වැටුණා. අපි ගිහින් බලමු. මම හිතනවා මගේ වාසනාවට ලොග් එක වෙනුවෙන් අනිවාර්යෙන් එකක් හරි වරක වෙයි කියලා. මෙන්න මෙහෙට තමයි මචං කඩාගෙන වැටුනේ නම් දබ ගාලා ආවා. මේ ගහ හරි දිරලා තිබ්බොත් මට හරි බා. මේ කුණු වෙච්ච මේවා තියෙනවා. අතන තමයි තියෙන්නේ නම් එකක් තියෙනවා වගේ පේනවා. ඒකස් තියෙනනේ. මම හිතනවා මේ කට්ටියට පේනවාද කියලා. මෙතන මේ ගෙඩියක් තියෙනවා මේ. මේක නැට්ටෙන්ම කඩලා දාපු හින්දා වැඩේ අමාරුයි. මේ නැට්ටෙන් තාම කිරි නම් එනවා. මේක දැන් ගන්න ඕනේ. සෑහෙන අමාරුයි මෙතන යන්න. වැටෙනවා ලිස්සවුවොත් නම් බිම අර විදුරට දාගන්න තිබ්බනම් ඇති මට. මොකද්ද මම මේක වරකද කොස්ද? කොස්නේ. අයියෝ කොස්ලු බා. මේ සරමත් එක තමයි වැඩේ කේස් එක මචං. මේ ඔක්කොම කොස් තුනක් තමයි කේස් එක. කොහොල්ල එකයි බා. ඔහෙට දෙක වැටුනේ. අර හිතා ගන්නත් බෑ ගහනන් දිනවා. මේදි එකක්වත් වැලවත් වරකවත් නෑ. අර උඩ තිබ්බ එක කඩා ගන්න බැරි වුණානේ. මේක අනිත් ගෙඩිය බලමු. ඉතින් අත්තික හොදගෙන එන්න. වරකා නෙමෙයි කොහොල්ල. කොහොල්ල ඉතින් හේදුවට යන්නේ නැහැ. මොනවද මේ වතුර වලින් සාමාන්‍යයෙන් පොල් තෙල් තමයි ගහන්නේ. කොහොල්ල යන්නේ. උනාට මේක අර ලොකුවට ගෑවිලා නැති හින්දා වතුර වලින් පොඩ්ඩක් යනවා. කහනවා ඈ. අර මාන කොල්ලේ රිංගලා ඉන්න බෑ. ලොග් එකට කියලා ගියේ. උනාට ඊට වඩා අවුලක් නැහැ. ඉතින් ඔය ඊට වඩා කැලෑවල අපි රිංගලා තියා. කොස් වලින් කරන්න දෙයක්වත් නැහැ නේ.
වරක කන්න ගියේ මචං එකක්වත් වරක නෙමෙයි. ඒ ගහේ තිබ්බ හැටියට මං හිතුවේ වරක වෙන්නේ නැති කියලා. මොකද කලින් පාර ඊට හැබැයි පැත්තේ ගහක වැල්ල තිබිලා අපි කෑවා දැන් මාස 3-4කට උඩදී. අංකල්ගෙන් පොරව ගත්තා මචං. කෝකද අංකල් බලන්නේ? මේකද? කොස්සා මචං මේ කණ්ඩ ගියා වරක වුණාට මේක තනි කරම දඩ කොස් එකක්. කොස් එකක් කිව්වොත් හරියට පැහිච්චෙකුත් නෙමෙයි වගේ නේ මම. ඕල්ලා ඉතින් දැකලා තියෙනවා නේ. ඕක අමුතුවෙන් පෙන්වන්න දෙයක් නැහැ නිකන් ස්පයිඩර්මෑන් වගේ වා. ස්පයිඩර්මෑන් වගේ නේ. සිරාටම දැල් වගේ. අංකල් පොල් තෙල් චූට්ටක් දෙන්න පුළුවන්? අනේ අතරම දෙන්න. අංකල්ගෙන් පොල් තෙල් චූට්ටක් කියලා ගත්තා. අමුකස් තුනක් රහයි බා අවුලක් නැහැ. මම ඒක අර වීඩියෝ එකේ පෙන්වන්න නැද්දට මම හිතුවේ නෑ ඔච්චර ගෑවේ කියලා මේ. දැන් මේ කොන්දර ගාලා මොකක් හරි රෙද්දක පිහින්නෝ. තව අංකල්ගේ ගම්මිරිස් වගේක් හම්බුණා මචං. අපි ඒ ටිකත් මේවා කරමු. මොකද අපේ පැති වල ගම්මිරිස් නෑ බං. මේක තනි කරම බදුල්ලට ආවට බං අපි බදුල්ලේ මිස්සු නෙමෙයිනේ. ගොයන් එහෙම ඉතුරුනහම අපි උර වලට දාලා පාගලා ගන්නවා. දැන් මේකෙන් මේ ගම්මිරිස් වෙන් කරගන්න මේවට දාලා පාගනවා. සාමාන්‍යයෙන් මම මුලින් vlog channel දෙක තුනක් පටන් ගත්තා. හැබැයි මම ඒ වර travel scene එකට වගේ පටන් ගත්ත හින්දාත් මට නිතරම ඇවිදින්න බැරි හින්දාත් මට ඒක continue කරන්න බැරි වුණා. ඒකට මම හිතනවා මේක මචං හරි සරලයිනේ. ශ්‍රී ලංකන් raw vlogs තියෙන්නේ. සිංහලෙන්ම කියනවා නම් අමුවෙන්ම තියෙනවා. අරගෙන මේ මම සරමෙන් දඟින්නවා කියලා හිතන්න එපා. සාමාන්‍ය බෝඩිමට අඳින්න බෑ සාරා. මං ඉතින් ඒක මාරු කරන්න ගියේ නෑ හේතුව මේ ඔය ඉන්න විදිහටම රෝ ව්ලොග් වලට ආයේ මොකටද මම මේ අමුතුවේ ලෑස්ති වෙන්නේ කියලා. රෝ ව්ලොග්ස් කියන්නේ පට්ටරම ආතල් දෙයක්. මට මේ රෝ ව්ලොග් අමුවෙන්ම කරලා දානවා කියලා පොඩි අයිඩියා එකක් ආවා. බලමු නේ ඉස්සරහට. නෑ අමුවෙන් තමයි කරලා දාන්නේ. යථාර්ථය. මේවා ටික හරි මේකේ නැටි ටික මෙන්න මෙහෙම එකතු කරගන්නවා. තව මේ අස්සේ තියෙන හාරලා ගත්තාම උඩට මතුවෙනවා. එතන මං හිතන්නේ කිලෝ 3-4ක් තියෙන ඇතිනේ. හරි නේ මාමේ. ඉවරයි. දැන් මහන්සි දාඩියක් දාපේ මම යන ඔයට සරමත් පොඩ්ඩක් මාරු කරගත්තා. මොකද ඔය සරම ඇදගෙන ගගේ නාන්න යන්න බෑ මචං. ගගේ කියන ඔය නාන්න යන්න බෑ. මේ ගෑනු කොට්ටියක් තියෙනවනේ. ඕක ගලවගෙන ගියොත් අය මල මගුලේ. අර ගම්මිරිස් තලපු හින්දායි සරම මාරු කරද්දි පොඩ්ඩක් අතපය මේ ගෑවුණා. ගම්මිරිස් තල්ලන්නේ තිබ්බේ. දැන් පොඩ්ඩක් එහෙම මෙහෙන් දානවා. ඒ හින්දා තමයි ඔයට බහින්නේ. පේනවාද ඊයේ හරියට මම ওই පලාතම ගිනි ගත්තේ මේ හරියට දටි ගින්නක් ගියා. ඔක්කොම ඇවිලිලා ගියා. අම්මේ මේ මාළු රංචු වෙනවා පේනවද? මේ මෙතන සෑහෙන ඉන්නවා මේ. තියෙන මචං මම නාන පොට් එක අපි සබන් කැල්ල තියාගමු. මේ මචං ඉතින් වතුරට බහින්න. මෙතන බා මාර මේ කේස් එක කියන්නේ මේක ඉන්න මාළුවේ කොටනවා බා. ආතල්ලගේ නාන්න පුළුවන් ප්ලේස් එකක් වතුන දැන් නඩු වෙලා එකයි කියන්නේ. වෙනනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මරු ඉතින්. මම නාන්නේ මෙතනින් උනාට මචං තව උඩ තියෙනවා පොඩි දියල්ලක් වගේ. පොඩි එකක්. ඒ උනාට එතන දැන් යන්න බෑ වගේ මහන්සි. ගිහලා දැන් පොඩි ඇලර්ට් එකක් දාන්න ඕනේ. vlog එක edit කරන්න ඕනේ. කොහොම හරි මේ දැන් මම මෙතනින් නාගෙන යනවා. මේ වගේ raw vlogs අමුවෙන් මේක ඉස්සරහට තියෙයි. ඉස්සරහට ගියාම මේ channel එක මම එහෙම තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ මහා ලොකුවට. එහෙමත් නෑ ඉතින්. කොයි හරි යන්න හිතුනොත් යනවා. හිතන කඩවල වලට යනවා. ඒ වගේ සීන් වෙන්න පුළුවන්. ඉතින් මේක ආරම්භයක් විදිහට මම මේක පටන් ගත්තා. ඉතින් මොකද ඒ ගැන හිතන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. goodbye.